අයිබෝන් ඔන්න අපේ මිත්‍රවරු බලන්න අපි ආයෙත් අලුත් ට්‍රැවල් එකක් අරගෙන ආවා. අපි කියන්න නැතුවම තමයි මෙදා පාර අපේ ට්‍රැවල් එක ආවේ. ඉතින් ඔයාලට තාම ක්ලූ එකක් දෙන්න නැහැ. කියන්න බලන්න මොකද්ද අපේ විස්තරය, අපේ අලුත් ට්‍රැවල් එකේ විස්තරය කියන්නකෝ. අපේ අද ආවේ නෝර්වේ වල බර්ගන්. ලෝකෝම තැනක් ගොඩක් තියෙන ලස්සන ටවුන් එකක්, ලස්සන සිටි එකක්. බර්ගන් එහෙමත් නැත්නම් නෝර්වේ වල බටහිර පැත්තේ තියෙන ලස්සන සිටි එකක්. මේක ඉතින් කඳු වලින් වට වෙච්ච අමුතුම පොට් එකක්. අපි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ඊයේ රෑ තමා ලෑන්ඩ් කරේ. ඉතින් හෙල්සින්කි ඉඳලා අපි නෝර්වේ වලට ආවා. කෙලින්ම බර්ගන් වලට එන්න මේ ෆ්ලයිට් එකක් නෙමෙයි අපිට හම්බුනේ, ට්‍රාන්සිට් එකක් තියෙන එකක්. අපි මුලින්ම ස්වීඩන් වලට ආවා. ස්වීඩන් වලින් පැයක ට්‍රාන්සිට් එකක් තිබ්බා. ස්වීඩන් වලින් පස්සේ කෙලින්ම බර්ගන් වලට ආවා. බර්ගන් වලට ගොඩ බහිද්දී අපි රෑ 11යි. ඉතින් රෑ 11 ඉඳලා අපි මෙන්න අපේ හොටෙල් එක, මේ පිටිපස්සේ තියෙන අපේ හොටෙල් එක. මේ හොටෙල් කියන්නම් මේ පාරත් අපි කොස්ට් එක ලෝ බජට් අපි යන්න ඕනි කියන එක හැමදාම කියනවනේ. හුඟක් අය අපිට කියන කතාව, ඔයාලා කොහොමද ඔබ ට්‍රැවල් කරන්නේ? අපිට ඕම යන්න සල්ලි නැහැනේ. ඒත් ගොඩක් සල්ලි නැහැ. නමුත් අපි කොස්ට් එක අඩු විදිහට අපේ ට්‍රැවල් ප්ලෑනින් එක හදා ගන්නවා. අපි මේ ඉන්න හොටෙල් එක බජට් මේක ඇත්තටම කියනවා නම් මේ තියෙන්නේ බජටෙල් කියලා. මේක නම බජටෙල්. එතකොට මේක හොස්ටල් එකක්. හොස්ටල් එකක් කියලා කිව්වට මේක අපිට රූම් එකක් එක්ක තියෙනවා. රූම් එකයි ප්‍රයිවට් කිචන් එකකුයි කිචන් එකක්. අපි පෙන්නන්නම් දැන් පෙන්නන්නම් හොටෙල් එක ඇතුලේ පොඩි වීඩියෝ එකක්, ටුවර් එකක්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේකේ වියදම් පොඩ්ඩක් කියන්නකෝ. වියදම් අපිට දවස් 4කට 4 nights වලට යුරෝ 300ක් වගේ තමයි ගියේ. ඇත්තටම කිව්වොත් දවස් 4කට ඒ ගාන ෂේප්. ඊට පස්සේ අපි මේ ටුවර් එක ටිකක් බජට් ටුවර් එකක් වුණා. මොකද අපි පැකේජ් පිටින් කෙලින්ම ගන්නේ නැහැ. අපි හැමදාම කරන්නේ අපි බෑක්පැකර්ස්ලා විදියට හොයාගෙන අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් පාවිච්චි කරලා යන විදිහ තමයි කරේ. අපි එයාපෝට් එකේ ඉඳන් මෙහෙට ආවෙත් යුරෝ 2-3ක් වගේ තමයි අපිට ගියේ. ඒ ලයිට් ට්‍රේන්, ඒ කියන්නේ මෙහෙ ට්‍රෑම් වලට ලයිට් ට්‍රේන් කියන්නේ. ඒ වගේ එකක අපි ආවේ. වගේ හරිම අඩු කොස්ට් එකකින් තමයි අපි මේ ට්‍රැවල් මේ අපි ආපු ගමන කව කරන්න හිතාගෙන. ඒ වගේම කියන්න ඕනේ එයා ටිකටුත් එහෙමයි. එයා ටිකට් අපි ට්‍රාන්සිට් තියෙන ඒවා බුක් කරේ. හේතුව කොස්ට් එක අඩු හින්දා. සාමාන්‍යයෙන් එක්කෙනෙකුට 1 person 170ක් වගේ තමයි යුරෝ උනේ. ඒතර දෙන්නටම 300 400කට කිට්ටුව වගේ වුණා. අපිට පොඩි කරතැබ්බෙකුත් වුණා බැගේජස් වල. ඉතින් අපි බුක් කරද්දී මම බුක් කරේ බුකින් සයිට් එක හරහා booking.com එකේ. ඔව්. එතකොට මගේ අතින් මෙයාට ලගේජ් හෑන්ඩ් ලගේජ් එක දාන්න අමතක වෙලා තියෙනවා. ඒ හින්දා මම කන්ටැක්ට් කරගන්න බැලුවා බුකින් එකට. බුකින් එකෙන් කියනවා අයා ෆ්ලයිට් කම්පැනි එක බුක් මේ කන්ටැක්ට් කරගන්න කියලා. කොහොම හරි අපිට මෙයාට හෑන්ඩ් ලගේජ් එකක් දාන්න බැරි වුණා. ඉතින් අපි ඉස්සලා කිව්වේ අපිට වෙච්ච අකරතැබ්බ එකක් නෙවෙයි දෙකක් වුණා ඇත්තටම කිව්වොත්. මුලින් කියන්නම් එයාපෝට් එකේ වෙච්ච දේ. ඒ වගේ දේවල් හදාගන්න, ඒ වගේ දේවල් ඔයාලා නොකර ඉන්න ටිප් එකක් විදිහට මම ටිකට් බුක් කරද්දී, ෆ්ලයිට් ටිකට් බුක් කරද්දී මට මෙයාට හෑන්ඩ් ලගේජ් දාන්න අමතක වෙලා තියෙනවා. සිලෙක්ට් කරලා නැහැ මම. මට විතරයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මම බුකින් එකෙන් දැම්මේ. එතකොට එයාලා තමයි ට්‍රැවල් ඒජන්ට් විදිහට ඉන්නේ. එතකොට ඒ ෆ්ලයිට් කම්පැනි එකෙන් කියනවා බුකින් එකෙන් දැම්මේ එයාලට තමයි පුළුවන් කියලා. බුකින් එකෙන් කියනවා අපිට දාන්න බෑ කියලා. කොහොම හරි අපිට බුක් කරගන්න හම්බුනේ නැහැ මෙයාට හෑන්ඩ් ලගේජ් එකක්. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වුණා එයාපෝට් එකේදී ඒ වෙනුවෙන් ලොකු ගාණක් ගෙවන්න. යුරෝ 90ක් විතර සෙට් වුණා. මොකද අපි හිතන් හිටියේ එක බෑග් එකක් ගෙනියන්න පුළුවන් කැරි ඔන් බෑග් කියලා. يعني එක ට්‍රාන්සිට් එකකට යුරෝ 40යි, දෙකටම 45යි, දෙකටම 90ක් වුණා. ඔව්. මේක තමයි වෙච්ච වින්නහිය. ඊට පස්සේ නැත්නම් ඉතින් ගොඩක් ලෝ බජට් තමයි මේක උනේ. 170ක් විතර තමයි යා ටිකට් එක උනේ. ඉතින් ඔයාලා එනවා නම් ඒක පොඩ්ඩක් බලන්න. මොකද මේ බුකින් බුක් කරද්දී විශේෂයෙන් බුකින් එකේ බුක් කරන්න එපා. තමයි මගේ අදහස. ලේසි. ඇත්තටම බුකින් එකෙන් බුක් කරනවා නම් ඩිරෙක්ට් ෆ්ලයිට් බුක් කරන්න. ඒතර අවුලක් නැහැ. මේ ට්‍රාන්සිට් තියෙනවා. ඒතකොට ෆ්ලයිට් කම්පැනි අර ප්‍රශ්නේ තමයි. මොකද එයාලා ඇත්තටම ෆ්ලයිට් කම්පැනි එකෙන් කියනවා
අපිට බැහැ වෙනස් කරන්න දැන් බුක් කරලා තියෙන ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කරා කියලා. අන්න ඒ ප්‍රශ්නේ තමයි අපිට උනේ. ඊළඟට අපි චක්‍ර තැබ්බේ. හැබැයි අතර තැබ්බේ හොඳක් කියලා මම දකින්නේ. අපි හොටෙල් එක බුක් කරේ බජට් මේක නෙවෙයි. මේ හොටෙල් මේ බර්ගන් වල 3ක් තියෙනවා යාලගේ. එකක් බුක් කරේ ඒ කියන්නේ බෙඩ්ස් දෙකක් එක්ක එක රූම් එකක්. හැබැයි බාත්රූම් එළියෙන් අපි ෂෙයාර්ඩ් බාත්රූම් තිබ්බේ. නමුත් වෙච්ච දේ අපි යද්දි අපි රෑ අපේ ෆ්ලයිට් එක මෙහෙට ලෑන්ඩ් කරේ රෑ 10 මාට විතර අපි මේක ටවුන් එකට එද්දි රෑ 10:12 වගේ වුණා. අපි ඇවිල්ලා කී එක ගද්දි රෑ 12 වගේ වුණා. මෙහෙට ඒ කියන්නේ ඒක සෙල්ෆ් සර්විස් තිබ්බේ. අපිට ඇවිල්ලා කී එක අරගෙන අපිට සිද්ධ වෙලා තිබ්බ අපිම චෙකින් වෙන්න. ඊට පස්සේ වෙච්ච සිද්ධිය තමයි අපි යද්දි රූම් එක හරියට ප්‍රිසන් රූම් එකක් වගේ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ එකම එක ඇඳයි කිසිම මොනවත්ම නැහැ. තිබ්බ ෆැසිලිටිස් නැහැ. ඊට පස්සේ රෑම එයාලට මැසේජ් කරා නමුත් රිප්ලයි නැහැ. බැරි තැන මම කෝල් එකක් අරගෙන බැලුවා. අන්තිමට හොඳ වෙලාවට එයාලා අප්ඩේට් රූම් එකකට අපිව දුන්නා. ඒ රූම් එක තමයි අපි දැන් ඉන්නේ. ඒකේ පුංචි කිචන් එකක් තියෙනවා. අපිටම ඕන් බාත්රූම් එකක් තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්නේ වුණා. හැබැයි ඒක මම කියන්නේ හැම වෙලේම වෙන්නේ හොඳට කියලා. අන්න ඒ හින්දා ඒක වුණේ. දැන් ඔයාලා බලනවා ඇති ඇයි මේ මහා මේ වැස්සේ ඇවිල්ලා ඉන්නේ මේ පිස්සුද මේ වැස්සේ එන්නේ කියලා නෑ මේක තමයි මේ ස්වභාවය මේ බර්ගන් තමයි යුරෝපේ තියෙන වැඩිම වර්ෂාපතනයක් ඒ කියන්නේ රේනින් පර්සන්ටේජ් එක වැඩිම ටවුන් එක තමයි බර්ගන්. ඒ කියන්නේ ඕනම වෙලාවක වහින්න පුළුවන්. ඒ හින්දා හැම වෙලේම රේන් කෝට් එකක් දාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒකට රෙඩි පිටත් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් වහිනවා කියලා ට්‍රැවල් නොකර බෑනේ. ඒ හින්දා ඇවිදින්න යන්නේ. ටවුන් එක බලන්න උදේට බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අපි මේ යන්න කියලා හදන්නේ. හරි ඉතින් ඔන්න අපේ අලුත්ම ගමන ගැන බ්‍රීෆ්ලි කිව්වා. නෝර්වේ වලට ඉන්නේ. නෝර්වේ වල බර්ගන් කියන සිටි එකේ ඉන්නේ. බර්ගන් තියෙන්නේ නෝර්වේ වල බටහිර පැත්තේ. ඉතින් බර්ගන් සිටි එකේ ඔයාලට මැප් එකක් දාන්නම් මම හරියටම බලා ගන්න. ඉතින් ඇයි අපි මෙහෙට ආවේ කියන එක ඊළඟ වීඩියෝ වලින් ඔයාලට පේනවා. පුංචි වීකෙන්ඩ් එකක් කියන්නම් අපි. මම මොකද මෙහි හරිම ප්‍රසිද්ධ ෆියෝඩ් වලට. කියන්නේ ෆියෝඩ් වලට දොරටුව කියලා තමයි ෆියෝඩ් කියන්නේ. ඇත්තටම මොකද්ද කියලා බලයි. ලොකු ගැඹුරු අගාධ වගේ හැදිච්ච වතුර පිරුණු තැන් තමයි ෆියෝඩ් කියන්නේ. එතන කඳු තියෙනවා. කඳු අතරේ තියෙන විශාල ජලාශය. ඒ කියන්නේ නිකන් අයිඩියා එකක් ගන්න සානුවක තියෙන ජලාශයක්. ඒ කියන්නේ වටේටම කඳු මැද තියෙන වතුර වලක් වගේ ලොකු එකක්. ඉතින් ඒවා තමයි ෆියෝඩ් කියන්නේ. දියැලි තියෙනවා. ඒ කඳු වලින් දියැලි වටෙන් ගදාගෙන හැලෙනවා ජලාශයට. වෙනස්ම අත්දැකීමක්. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒවා අපි වීඩියෝ එකකින් එක ගේන්නම්. දැන් අපි මේ රටේ විශේෂිත ඒ ෆියෝඩ්ස් ඊට පස්සේ තව තියෙනවා ලස්සන ගම්මාන හරි ටිකට නම් ස්විට්සර්ලන්ඩ් වගේ ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. ලස්සන ෆෝර්ට්‍රස් තියෙනවා. මේක පරණ නගරයක්. ඒ වගේ ගොඩක් තැන් තියෙනවා බලන්න. වයිකින් විලේජ් තියෙනවා. අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ මේ සිටි එකේ ලස්සන ගේන එක. ඒ කියන්නේ බර්ගන් සිටි එකේ අපූර්ව සංචාරයක් තමයි අපි දෙන්න මේ කරන්න යන්නේ. ඒ කියන්නේ බෑක්පැකර්ස්ලා විදියට ඇවිල්ලා බර්ගන් සිටි එක ඇතුලේ අපූර්ව චමත්කාරය ඔයාලට ගේන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ලෝ කොස්ට්. ඉතින් දැන් අපි මේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි යන්නේ. දැන් උදේ 9 වගේ වෙලා තියෙන්නේ. ඊයේ රෑ 11ට ආවේ. ඉතින් එහෙනම් බර්ගන් සිටි එකේ චමත්කාරය බලන්න අපිත් එක්ක එකතු වෙන්න. දනුකවි YouTube channel එකේ ලෝකේ වටේ සංචාරය කරන ගමන් එහෙනම් එන්න බර්ගන් නෝර්වේ බර්ගන් වල සුපිරි චමත්කාරය අත්විඳ ගන්න. ඔන්න දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න කියලා යන්නේ. ලස්සන රෙස්ටොරන්ට් එකකට ආවා. අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපි ගත්තා. ඉස්සෙල්ලා මම පෙන්නපු රෙස්ටොරන්ට් එකෙන් තමයි ගත්තේ. පොඩ්ඩක් මිල වැඩි හැබැයි ඒක ටිකක් පොඩි කැෆේ ස්ටයිල් එකේ ෂොප් එකක්. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මිල වැඩි ඇති. ඕකේ. ඔව්. දැන් ඉතින් නගරය පුරා ඇවිදින්න තමයි යන්නේ. ඉතින් බර්ගන් නගරය ගැන බ්‍රීෆ් විස්තරයක් ඉස්සෙල්ලා මම කිව්වා. ඉතින් ඔහොම තමයි අපේ ගමන පටන් ගත්තේ.
ඉතින් මං කියන්නම් බර්ගන් කියන්නේ නෝවේවල බටහිර වෙරල තියෙනවා කියලා මං ඔයාලට කිව්වා වෙරළ තියෙන නගරයක්. මේ නගරේ වටේ කඳු පන්ති 7ක් තියෙනවලු. කඳු මුදුන් 7කින් වටවෙච්ච නගරයක් තමයි බර්ගන් කියන්නේ. ඉතින් මේකේ මේ නගරේ වැඩියෙන්ම ප්‍රසිද්ධ ෆියෝඩ් වලට ෆියෝඩ් කියලා ඉස්සලා මං කිව්වේ අපි දෙන්න කිව්වා ෆියෝඩ් ගැන විස්තරයක් පොඩි. ඉතින් ෆියෝඩ් සංචාර වලට සුප්‍රසිද්ධයි. ඒ වගේම ඉතාමත් පෞරාණික ආකිටෙක්චර් එක එහෙම නැත්නම් පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයෙන් තියෙන ගොඩනැගිලි සමූහයක් තියෙනවා. ඒකේ නම බ්‍රිගෙන් එක යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන වලින් එකක් විදිහට තමයි ඒක සැලකෙන්නේ. ඉතින් එතෙන්ටත් අපි යනවා. බර්ගන් කියන්නේ ඉතිහාසය සංස්කෘතිය කලාව හැම දෙයකින්ම සමන්විත වෙච්ච අපූරු රොමෑන්ටික් නගරයක් කිව්වොත් හරි. මේ නගරේ අවුරුද්ද පුරාවටම අපි හොයලා බලපු විදිහට දැනගන්න ලැබුණා අවුරුද්ද පුරාවට විවිධ සංගීත ඉසව් පැවැත්වෙනවා කියලා. ඒ කියන්නේ විවිධ මියුසිකල් ඉවෙන්ට්ස් තියෙනවලු. ඒවටත් අතිශයින් ජනප්‍රියයි සිටි එක. වටේටම තියෙන්නේ ගොඩක්ම පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුතු ගොඩනැගිලි. ඔක තමයි කතාව. පොඩි වැස්සක් වැටෙනවා. පොඩි කිව්වට පොඩිත් නෑ ටිකක් සැරට යනවා. මෙයාලා කුඩ අරගෙන ඉන්නේ හැමෝම. අපි විතරයි කුඩ නැතුව ඉන්නේ. ඉතින් අපිට ෆින්ලන්ඩ් වල වැස්සේ ෆින්ලන්ඩ් වල වැස්සේ අත්දැකීමක් අපිට අඩුයි. ෆින්ලන්ඩ් වලට වහින්නේ නෑ බොහෝ දුරට. අවුරුද්දටම වැඩි දවස් කීපයක් වහින්නේ. නමුත් මෙහි මම හිතන්නේ මේ යුරෝපයේ වැඩිපුරම වැසි වැටෙන නගර වලින් එකක් තමයි මේ නෝර්වේ වල බර්ගන් කියන්නේ. හැම වෙලේම වැස්ස හැම වෙලේම මිනිස්සු රේන් කෝට් දාගෙන කුඩ අරගෙන තමයි ඉන්නේ. දැනුත් ඔන්න ආයෙ වැස්සක් පටන් ගත්තා. ඊයේ යදයි හොඳටම වහිනවා. මම හිතන්නේ හෙටයි අනිද්දායි වැස්ස අඩු වෙනවා. ඉරිදා දවසේ වැස්ස අඩු වෙනවා කියලා කියන්නේ. අපි දැන් බස් හෝල්ට් එකට ආවා දෙමෙන්න බැරි හින්දා. බස් හෝල්ට් එකත් මරු බස් හෝල්ට් එකක් ලොකුයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. නෙදර්ලන්ඩ් වගේම නෝවෙත් බයිසිකල් මැනුවල් බයිසිකල් වලට සුප්‍රසිද්ධයි. මේ තියෙන මේ විදිහේ බයිසිකල්. ඉතින් මේ බයිසිකල් වල QR කෝඩ් එකක් තියෙනවා. මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා අපිට ඕන රයිඩ් එකක් යන්න පුළුවන්. ගණන් ගැන සාමාන්‍ය ලොකු මුදලක් වෙන්නේ නැහැ. දවසකට ගත්තොත් එහෙම ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඉතින් යුරෝපයේ ගොඩක් ජර්මනිය, නෙදර්ලන්ඩ්, ෆින්ලන්ඩ්, ස්වීඩන්, නෝර්වේ හැම රටකම වගේ මේ විදිහේ බයිසිකල් තියෙනවා. එයාලා පරිසර දූෂණයෙන් තොර නාගරික සැලැස්මක් වෙනුවෙන් තමයි මේවා ඔක්කොම කරලා තියෙන්නේ. මේක තමයි බස් සර්විස් එක බර්ගන් නගරයේ තියෙන. ඉතින් අතිශය දියුණු නගරයක්.
පොඩි දෙයක් කියන්න බැරි වුණා. ඇත්තටම අපි මේ ඇවිත් ඉන්නේ 2025 මැයි මාසේ මුල. දැන් අද ඇවිල්ලා මැයි 2 වෙනිදා. මැයි එන්න විශේෂ හේතුවක් තමයි මෙහි සමයක පීක් ටයිම් වන්නේ සම. ටිකක් වැස්ස ගතිය තියෙනවා විතරක් නෙමෙයි වැස්ස නම් මෙහි හැමදාමත් තියෙනවනේ. කියන්නේ යුරෝපේ වැඩි වැස්සක් තියෙන නගරෙනේ මේක. ඒ අරින්න සාමාන්‍ය ටුවරිස්ලා අඩු නමුත් බජට් විදිහට අපිට ඇවිදින්න පුළුවන් හොටෙල්ස් අඩුයි ටිකට්ස් අඩු කාලයක් තමයි මැයි සහ අප්‍රේල් අග මැයි මුල කියන්නේ. ඇත්තටම අපි එන්න හේතුවත් ඒක ටිප් එකක්. අනිත් එක මගේ මේ පිටිපස්සේ තියෙනවා 7-11. ඒක බජට් විදිහට කන්න පුළුවන් තැනක් ගැරන්ට් කරලා කියනවා. මොකද අපි ඊරටත් එකෙන් කෑම අරගත්තා. අපිට ටේක් අවේ ගන්න පුළුවන්. අපිට අර පුරුදු කෑම චිකන් රෝල්ස් ඒ වගේ දේවල් සමෝසා ඒ වගේ ටිකක් අර යුරෝප් රටවල් වල දකින්න නැති ඒෂියන් ෆ්‍රෙන්ඩ්ලි ඒෂියන්ලට ටිකක් ආස හිතෙන කෑම තියෙන තැන. ප්‍රධානම දේ තමයි මම මේ කියන්නේ මැයි කියන්නේ එන්න අපිට සුදුසු සහ බජට් ෆ්‍රෙන්ඩ්ලි ටයිම් එකක් තමයි මැයි මාසේ මුල. දැන් අපි ඉන්නේ සිටි සෙන්ටර් එකට ඇවිල්ලා මෙතන තමයි ඔක්කොම දේවල් ටික තියෙන්නේ. ඉතින් ඔව් මේ තියෙන්නේ හාබර් එක. බර්ගන් හාබර් එක මේක. අද වැහි අද කාලගුණේ අතිශය නරකයි. ඉතින් මේක අවුව තියෙන දවසක එන්න තිබ්බනම් මාරම ලස්සන තැනක් වෙයි. මේ කඳු හතෙන් එක කන්දක් තමයි මේ තියෙන්නේ. අන්න අර ඈත පේන එන්න මේ පොයින්ට් එකට වගේ තමා ට්‍රැක් එකක් තියෙනවා. කඳු නගින ට්‍රැක් එකක්. ඒකේ ඇවිදගෙන යන්න පුළුවන්. සහ විශේෂ ට්‍රේන් එකක් තියෙනවා. ට්‍රේන් එකක්. ඒ ට්‍රේන් එකේ විශේෂත්වය තමයි උඩ ග්ලාස් තියෙන්නේ සම්පූර්ණ ග්ලාස් තියෙන්නේ. එතකොට උඩට යන ගමන් ට්‍රෑම් එකක් වගේ කන්න මුදුනටම යනවා. ඔව්. ඊට පස්සේ වෙනම view point එකක් තියෙනවා කේබල් කාස් තියෙන. අර තමයි බ්‍රිගන් හරි දැන් බ්‍රිගන් අර මේක බොහොම ෆේමස්. මේක තමයි අර වර්ල්ඩ් UNESCO වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එක ඔක. මේ තමයි ඔයාලට මේ පැත්තෙන් පේන්නේ ෆිෂ් මාකට් එක. මේකත් හරිම ෆේමස්. මේ එන අය අතරේ හරිම ෆේමස් තැනක් මේ ෆිෂ් මාකට් එක. ඒ වගේම චුට්ටක් කොහොමම හැරෙන්න මෙන්න මේ පැත්තට මේක තමයි ටුවරිස්ට් සෙන්ටර් එක. මේකෙන් අපිට විස්තර දැනගන්න පුළුවන්. අපිට මෙහෙ තියෙනවා බර්ගන් කාඩ් කියලා එකක්. ඒ බර්ගන් කාඩ් එකෙන් ටවුන් එක පුරා දවසම මම හිතන්නේ පැය 24 වගේ කාඩ් තියෙනවා. එතකොට අපිට ටවුන් එක පුරා ඇවිදින්න පුළුවන්. අපිට ඕන විදිහට ඒක අර අන්ලිමිටඩ් බස් වල යන්න පුළුවන්කම තියෙනවා. මේ තියෙන්නේ හාබර් එක. බර්බන් ෆෝර්ට්‍රස් එක තියෙනවා. යන්න තැන් ගොඩක් තියෙනවා. ටිකක් කන්ෆියුස් වෙලා ඉන්නේ අපි මේ දැන් වැස්සත් එක්ක කොහෙටද යන්නේ මොනවද කරන්න කියලා. අපි මුලින්ම ටූරිස්ට් සෙන්ටර් එකට ගිහිල්ලා විස්තර ටික දැනගෙන ඊට පස්සේ බ්‍රිගන් වලට යන්නයි ඉන්නේ. තව විශේෂ දෙයක් කියන්න අපි ඉන්න බජටල් හොටෙල් එක තියෙන්නේ මේ අපි ඉන්න මේ හාබර් එකට විනාඩි 2-3ක් වගේ දුරින්. ඒක හරි පහසුවක්. ප්‍රධානම දේ මොකද අපිට ටවුන් එකට එන්න වෙනම කොස්ට් එකක් යන්නේ නැහැ. ඒක අපි හිතලම කරපු තව එක ටිප් එකක් ට්‍රැවල් ටිප් එකක්. මොකද අපි කලින් නෙදර්ලන්ඩ් ගියපු වෙලේ අපි හිටියේ කිලෝමීටර් 6-7ක් විතර දුරක. නමුත් අපිට ටවුන් එකට එන්නම සිටි සෙන්ටර් එකට එන්නම විනාඩි 20ක් වගේ ගත වුණා. සහ බස් වල යන්න වුණා. අර අපිට ඩේ 48 hours හරි ඒ වගේ බස් කාඩ් එකක් ගන්න වෙලා තිබ්බා. ඒත් එක බලද්දි මේක හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි කියලා හිතෙනවා. මේ වගේ හොටෙල් එක ටවුන් එක ඇතුලේ සිටි සෙන්ටර් එකේම තියෙන හොටෙල් එකක ඉන්න එක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. බිල්ඩින් ටිකක් පේනවා. මේ ඈතින් පේනවා. මොකක්ද මේ බිල්ඩින් වල නම?
බ්‍රිගන් ඒ කියන්නේ මේක ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් මේ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකේ තියෙන එක සුවිශේෂී තැනක් තමයි බ්‍රිගන් එක. ඉතින් මේකත් ගොඩක් ආකිටෙක්චරලි පරණ බිල්ඩින් ටිකක් තමයි මේක පාට සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙනවා මේකට තැන මේ පේන බිල්ඩින් මං හරි අහලා තියෙනවා මේ ගොඩක් සැරයක් මේවා ගිනි අරගෙන විනාශ වෙලා ආය හදපු තැන අපි එතෙන්ට ගිහිල්ලා ඒකේ විස්තරත් එක්ක කියන්නම් සම්පූර්ණ ඩීටේල් ටුවර් එකක් එතන දෙන්න. මුලින්ම අපි මෙතනට ගිහින් ඉමු. දේවල් ටික තමයි මේ අපේ වටේට තියෙන්නේ. ඉතින් සීතලයි ගොඩක් අද ඇස්සත් එක්ක සරින් සරයට වහිනවා. ඉඳලා චුරුචුරු වැස්ස තියෙන්නේ. ධාරානිපාත වැස්සක් නැහැ. නමුත් ඉතින් ට්‍රැවල් කරද්දී ඒක ඇත්තටම කරදරයක්. තියෙන ෆ්‍රින්ච් මැග්නට් මම මේවා කලෙක්ට් කරනවා යන රටින් රටට වැඩ කියන්නේ මේක නම් යුරෝ 6ක් 7ක් 8 වගේ වෙනවා. එහෙනම් බැලුවොත් එතන ටිකක් ගණන් අපි පොඩ්ඩක් බලමු. සාමාන්‍ය යුරෝ 3-4ක් වගේ තමයි ෆ්‍රින්ච් මැග්නට් එකකට අපිට කියන්න පුළුවන් සාධාරණ මිලක් කියලා. බලමු. එළියෙන් අඩුයි නම් එළියෙන් ගමු. අපි මේ ඉන්නේ ටුවරිස්ට් සෙන්ටර් එකේ මේ ෆ්‍රිජ් මැග්නට් එකක් යුරෝ 6ක් 7ක් අතර වගේ ගාණක් තමයි වෙන්නේ. අපි ටුවරිස්ට් සෙන්ටර් එකට ගියා. ඒකෙදි කිව්වා බර්ගන් කාඩ් කියලා මම කිව්වා පැය 24 පැය 72 පැය ඒ වගේ දවස් 2-3 අධ්‍යාපන කාඩ් තියෙනවා. නමුත් අපි බැලුව විදිහට අපිට හිතෙනවා මේ අපි යන්න හිතන් ඉන්න සමහර යාලගේ ඉන්ෆෝමේෂන් තියෙනවා යන්න පුළුවන් සම්පූර්ණ ෆ්‍රී
සමහර ඒවා තියෙනවා තැන් ඒ බර්ගන් කාඩ් එකෙන් ඩිස්කවුන්ට් හම්බ වෙනවා. නමුත් අපි බලපු විදිහට ගොඩක් ඒවා මේ ටවුන් එක ඇතුලේ අපිට පයින් යන්න පුළුවන් ඒවා. ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ පයින් යන්න පුළුවන් වාසි අපි පයින් යන එක. නැත්තම් ගොඩක් ලොකු ගාණක් වෙනවා. සාමාන්‍ය යුරෝ 40ක් වගේ වෙනවා. හොප් ඉන් හොප් ඔන් ඕෆ් බස් තියෙනවා. ඒත් එහෙමයි එක්කෙනෙක්ට යුරෝ 40ක් වගේ වෙන්නේ. ඉතින් අපි හිතුවා අද දවස් ඇතුළත අපි පයින් යන තැන් වලට යන්න. ඔව් දැන් ඉතින් අපි මේ ෆිෂ් මාකට් එකෙන් තමයි වැඩේ පටන් ගන්න යන්නේ. යන් එහෙනම්. ඒවද මම දැකලා තිනවා දෙකට පළලා කෑලි වගේ නිකන් ගොළු බෙල්ල වගේ තියෙනවා. ඒවා කොටස් කන්න තියෙන මම දැකලා තියෙනවා කවුරු කනවා ඒ වගේ. ගොඩක් සමහර අය මේවා අමුවෙන් කන අය ඉන්නවා. ගොඩක් වෙලාවට ඒෂියන් චයිනීස් වගේ අය. සැමන් ඔව් එනවාට මං දන්න විදිහට මං දැකපු මම දැකපු විස්තර වලින් මං දැක්කේ උදේම ආවොත් ඒ කියන්නේ උදේ වරුවේ ආවොත් තමයි අපිට ෆ්‍රෙෂ් සී ෆුඩ් ගන්න පුළුවන් මෙතනින්. ඒ කියන්නේ ලංකාවේ වගේ තමයි. අර උදේම මාළු වෙරළට ගියාම ෆ්‍රෙෂ්. ලංකාවෙත් මීගමු වෙරළට පාන්දර ගියහම තමයි මේ ෆ්‍රෙෂ් මාළු ගන්න පුළුවන්. ඒ වගේ තමයි. ඉතින් සමහර කඩ තාම ඇරලා නැහැ. ඔහොම තමයි ෆිෂ් මාකට් එකේ ඉන්නේ. ගොඩාක් ලොකු එකකුත් නෙමෙයි කඩ මේ ස්ටෝල්ස් 6ක් 7ක් තමයි තිබ්බේ. සමහර අය තාම මේවා හදාගෙන එනවා. සීතලයි. මට සීතලයි. සංස්කෘතිය ඉතිහාසය හැමදේම යාලා මාකට් කරලා යාලා සල්ලි හොයනවා. ඉතින් මේ රටවල් දියුණු වෙන්න ප්‍රධානම හේතුව ඒක. ඉතින් ලංකාවේ මිනිස්සු තියෙන සම්පත් දැක්කම පුදු දුක හිතෙනවා. බිල්ඩින්ග්ස් ඒ වගේම මේ පුරාවස්තු ඔච්චර මාකට් කරන්න පුළුවන්ද කියලා හිතෙනවා මේවා දැක්කහම. ඉතින් බලන්න තේරෙනවා බලන්න මේ බිල්ඩින්ග්ස් ඔක්කොම මේකකින් ඕනනම් අවුරුදු 100ක් 200ක් පරණ ඇති. ඒ වුණාට අපිට තියෙන අවුරුදු 2500කට වඩා පරණ ඉතිහාසයේ නටබුන් බිල්ඩින්ග්ස් සංස්කෘතිය හැමදේම. ඉතින් මෙයාලා මේ තියෙන Tamanට තියෙන දේ උපරිම
විදිහට පාවිච්චි කරලා එයාලගේ රට දියුණු කරගන්න වෙනවා. ඉතින් අපිත් අපේ පාලකයන්ට කියමු මේවා බලලවත් දෙයක් ඉගෙන ගන්න කියලා. නෝර්වේ වගේ දහගුණයක් ලස්සන රටක් අපිට තියෙනවා ලෝකෙ ඉස්සරහට ගෙනියන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් රටක්. ඉතින් ඒක ගැන පොඩ්ඩක් හිතන්න මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලගේ අදහසුත් කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ ගැන ඔයාලට හිතන විදිය. හැබැයි ඉතින් අපි මෙතෙක් කාලයකට ආපු ලස්සනම සුන්දරම සිටි එකක් තමයි බර්ගන් කියන්නේ. බර්ගන් සිටි එක මාරම ලස්සනයි. ඒ කියන්නේ බිල්ඩින් මේ ආකිටෙක්චරලි හරිම ලස්සන සිටි එකක්. අනිත් එක මේ භූගෝලීය විෂමතා කඳු හැමදේම තව ඉන්සයිඩර් ට්‍රැවල් ටිප් එකක් කියන්නම්. ඔයාලා මෙහෙ ට්‍රැවල් කරනවා නම් බර්ගන් වල පැකේජ් පිටින් ගන්න එපා. ගොඩාක් තැන් තියෙනවා කෙලින්ම ෂටල් බස් වල එක්කන් ගිහිල්ලා වෙනම ගන්න අපි සමන් ටිකට් බුක් කරපු ගමන් ඔටෝ අපිට ඒ වගේ ඒවා එනවා. ඒ හින්දා හොඳම දේ අපි තනියම ගිහින් කරන එක, අපි තනියම ගිහින් මේ තැන් වලට විසිට් කරන එක ඒක ගොඩක් ලාභයි. බජට් ෆ්‍රෙන්ඩ්ලි ටිප් එකක්. ඉතින් ඔහම තමයි අපි ලස්සන තැන් ඔක්කොම ටික කවර් කරන්න හිතාගෙන ඉන්න. අපි යමු තියෙන හැම තැනටම අද දවසේ අපි කරන්නේ පයින් යන්න පුළුවන් දේවල් ටික කවර් කරන එක. ඉතින් ලස්සන කඳු අතරේ තියෙන බිල්ඩින්. ඉතින් අපිට මේක සිටි එකට ආපු වෙලේ ඉඳලම මතක් වුණේ නුවරත් මේ වගේම තමයි අපේ හෝම් සිටි එක. අපේ හෝම් සිටි එක. ඉතින් නුවරත් බර්ගන් වලට වැඩිය ලස්සන විදිහට මේ පාවිච්චි කරලා ටුවරිසම් ගොඩනගන්න පුළුවන්. ඔන්න දැන් අපි ටික ළඟා වෙනවා බ්‍රිගන් යුනෙස්කෝ ලෝක උරුම ගොඩනැගිලි තියෙන ස්ථානයේද. ප්ලේස් එකට. ඉතින් මේක ඔක්කොම පරණ බිල්ඩින් තියෙන්නේ. මේක යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන තැන.